අද වීඩියෝ එකෙන් ගේන්නේ නුවරඑළිය part 2. ඉතින් මමයි එයයි කොත්මලේ අලුතෙන් හදන ඩෑම් එක බලලා මේ යන ගමන් තමයි. යන්නේ කියන්නේ අපි නුවරඑළියට තමයි දැන් අපි යන්න පිටත් උනේ. ඉතින් බලන්නකෝ මේ ඩෑම් එකේ අලුතින් ප්‍රතිසංස්කරණය. මේ වගේ තමයි ඒ වටපිටාව අපිට පේන්නේ. බලන්න ඔයගේ වටපිටාව ගස් කොළන් හරිම ලස්සනට පේනවා. කොළ පාට පරිසරය තමයි බැලු හැම අතේම පේන්නේ. ඉතින් මේවා අපි බලන්නම ඕන දේවල් නේද? ඒ කියන්නේ අපේ වටපිටාවේ ගස් කොළන් දැන් අඩුයිනේ. ඒ අඩු නිසාම අපි මේ වගේ ගමනක් යන්නම ඕන මේ වටපිටාවේ සුන්දරත්වය බලලම එන්න. ඉතින් බලන්නකෝ ලස්සන කොළ පාටින් පිරුණු වටපිටාවක් තමයි හැම තැනම තියෙන්නේ. මේක අනිවාර්යෙන් අත්විඳින්න ඕන. නැත්තම් ගෙවල් වලටම ඉඳලා කොටු වෙලා එහි ජීවිතේ විඳින එක කිසිම තේරුමක් නැහැ. මම හිතන හැටියට ඒක තමයි ඇත්ත. නිවාඩුවකට හරි මෙහෙම දෙයක් දකින්න යන්න තමයි ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න ඕන. දැන් නම් මේ තියෙන තත්ත්වෙත් එක්ක නුවරඑළිය කියන්නෙම හීනයක්. මොකද හැමතැනම නායෑම් නිවේදන. එතකොට ජීවිත හානි. ඉතින් මේ නුවරඑළියට යන කොටස තමයි මෙහි තියෙන්නේ. එතකොට බලන්නකෝ මේ පටන් ගැනීම ඉඳන්ම මෙහෙම තේ වතු මැදින් තමයි යන්න තියෙන්නේ. මේ වගේ පරිසරයක් මේ විදියට කැත වෙලා තිනවා දකින්නත් ලෝභයි. කොච්චර ලස්සන නුවරඑළියක්ද ඉස්සර තිබ්බේ. මෙතන තමයි කාර් වොෂ් තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් මෙතනින් ඔයාලගේ කාර් එක වොෂ් කරගෙන යන්න පුළුවන්. තව ඉදිරියට තව තැන් තියෙනවා. ඉතින් මේක ස්පොන්සර් එකක් නෙවෙයි. මට මේක කියන්න හිතුණා. ඉතින් යාලට වැස්ස කාලෙට ඒ රැකියාවල් කරන්න බෑ. එතකොට පායන කාලෙට පමණයි ඒව කරන්න පුළුවන්. ඉතින් යාලගේ ජීවන මාර්ගයක් තමයි ඒක. බලන්නකෝ නිල් පාටින් පිරුණු අහසක්, කොළ පාටින් පිරුණු ගස්. මේ මෙතනක් තියෙන්නේ පොඩි ඇල පාරක් වගේ එකක් එන එකක්. එයාලා කාර් වොෂ් කරන්න ඒ බට ලයින් හදාගෙන. බලන්නකෝ මේ පාර අයිනේ මල් හිටවල තියෙනවා එක જાතිය ලස්සන මල්. ඉතින් අපිටත් අපේ පාර අයිනේ මේ විදියට ලස්සනට මල් වල තියන්න පුළුවන් නම් කොච්චර ලස්සනක්ද? කොච්චර සුන්දර පරිසරයක්ද? සබාද හැමෙන් දුන් දඩුවම් තමයි මේ. ඉතින් අපි යනකොටත් මෙහෙමනම් දැනට කොහොමද ඇත්ද? පාරවල් ගොඩක් තැන් අවහිර වෙලා තමයි දැනට නම් තියෙන්නේ. ප්‍රවෘත්තිවල සඳහන් විදියට. ඉතින් ඉස්සරහට නුවරඑළියක් තිබේද නැති වෙයිද කියලා කියන්න බෑ. පුළුවන් තරම් නුවරඑළියේ ඉන්න මිනිසුන් අවධානයෙන් ඉන්න. මොකද ඔයාලගේ ජීවිත ඔයාලටම තමයි ආරක්ෂා කරගන්න පුළුවන්. හැම තැනින්ම නායෑම්. කවදා කොතනින් ඉවර වෙයිද කියලා කියන්න බෑ. මොකද දැන් වැස්ස කාලයත් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකො මේ කඳු අහස
මාර ගැලපීමක් තමයි තියෙන්නේ. පුදුමාකාර අලංකාරයක්. ඒ වගේම ඒකටත් මුසු වෙන්නම සබාධාවෙන් දෙනවා සීතල. සීතල කියන්නේත් අපූරු විඳීමක්. නුවරඑළියට ආව කියලා දැනෙන්න පුළුවන් එකම සාධකය සීතල. පේනවද ගල් කඩන් වෙත් තියෙන හැටි? කඳු වැටි හැමතැනින්ම කඩාගෙන ගිහිල්ලා. ඉදිරියට කොහොම වේද කියලා හිතා ගන්න බෑ. ඉතින් මේ තියෙන ඇලපාරක් මේකත් අපි යනකොට අක්‍රිය වෙලා තිබුණා. පිට සොලි කුණාටුවෙන් වෙච්ච හානි. බානුව මේ කඳු කඩන් වැටලා තියෙන ආකාරයත් ඉතින් මේ වගේ ඉරණමකට අත් වෙයි කියලා අපි හීනෙන්වත් හිතලා නැහැනේ. මේ වගේ ආරක්ෂක වැටවල් නම් හැමතැනම වගේ තිබ්බා. ඉතින් ඕවා කඩාගෙන යන තරමට සමහර තැන්වලින් බිඳවැටලා තිබ්බා. ගස් නේද? මේ වගේ ජීවත් වෙන මිනිස්සු මාර විදියට පස්තාවෙන් තමයි කරගෙන ජීවත් වෙන්නේ. අම්මෝ මේ පැත්තම යාට කරන්න පුළුවන් දේවල් තමයි මේ කට්ටිය කරන්නේ. වගාවක් කරනවා මං හිටවනවා. ඉතින් මෙන්න මේ විදියට පරිසරය මෙහෙම දැනුවත් අර ගෙවල් අර මෙතන තමයි කවුරු හතර දෙනෙක් නැතිලා තිබ්බා. එතනින් පල්ලෙහා පිරිසෙන් ගිහින් කවුරු ගල්නවා නැතිලා තිබ්බා. ඉතින් මේ මිනිස්සු තාමත් සල්ලුන් අතර ඉස්සර වෙලා මම සිරුරෙන් සොයා දිනතරම් මම බැලුවේ මේ. ඒ කට්ටිය පොළොවටම මීදක් වෙලා. එතන යන්නේ.
මේ. ගෙඩි ලස්සනයි. මේ හෙලෝ නෝ වර. ඕනලිස්. මේ අර පස මේ මොන පොච්චි කරා. ගෝවා මේ පාරට ගෝවා හදන කාලේ මේ පළාතේ
කට්ටිය. Finally අපි කර එළියේ. ගෙවල් පේන්නෙත් නෑ. අර බලන්න උඩරගේ පේන්නෙත් නෑ. පෝරක් දාලා නේ පාන්ති වලට. පාන්ති වලට සුපාට පෝරක් දාලා. දැන් වෙලාව කීයද? වෙලාව නම් 12යි 9යි. මෙතන තමයි අපි ගෙදරින් ගෙනාපු කෑම තියාගෙන කෑවේ. ඉතින් මේ වගේ කැලේ පිපෙන මල් හරිම ලස්සනට ඒ වටපිටාවේ මේ තෙමි අපේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට ගිහිල්ලා බලන්නකෝ ඔයාලා විතරවත් නැති වැටුනේ මෙයාලා මේවා විකුණන ඇති. ගස් තියනවා කියලා. ඔයාලා හිතන්නේ තේලෙක ගස් තියනවා කියලා. අපේ හස්බන්ඩ්ත් හිතන් හිටියේ මේක ගස් තියනවා කියලා. මොකද? මොකද? කැමරා හයි කරලා දෙන්නේ කියලා. අපි කන්නේ ස්ට්‍රෝබෙරි මොනවා කරන්නේ? ඔය මැල්ලේ දෙකට පන්නේ හා ළඟ නැති එක ඔන්න ඔය ගෙවල් තිබ්බ කියන්නේ අර ගෙවල් තිබ්බ කියන්නේ ඔන්න ඔය ටිකේ මේ පල්ලෙම තිබරේ ගොල්ඩි යට වෙලාද? ගොල්ඩි යට වෙලා ගලවගෙන ඉන්නද? ගලවන්නේ ඉන්න. අර පස්සෙ තියෙන්නේ. මේ කාදෝ මේ කලාව ගිහින් තියෙන්නේ. ඉන්නේ ගොල්ඩි පොරේ ගලවගෙන ඉන්නේ. ඕ අර අතන ගියත් අර තව ගියත් තියෙන්නේ. ඒකටම කොත් වෙලා නැතුළු ඒවා චුට්ටක් මේ වෙලාලු. අර මෙතන ටිකේම ගෙවල් තිබිලා තියෙනවා. අර කීයේ 16 දෙනෙක් මැරලා කියලා. ඔය ටිකේ. චූට් ගල පාරක් ගිහින් තියෙන්නේ. How is it?